හයි යාළුවනේ හැමෝටම සුබ දවසක්. අද අපි බලන්න යන්නේ MDAW මේ ප්‍රොජෙක්ට් එකේ MDAW කියන්නේ Member Digital Asset Wallet මේක තමයි විස්තරේ. හරි මේක බලමු අපි දැන් එක කූලි වැඩ කරන්න කට්ටිය නැත්නම් ඔෆිස් එක වැඩ කරන්න කට්ටිය නැත්නම් ටීචින් ගවර්න්මන්ට් ජොබ් කරන්න කට්ටිය හැමෝම මොකද කරන්නේ? එයාලට සැලරි ඕන නිසා තමයි වැඩ කරන්නේ. නැද්ද? ගවර්න්මන්ට් ජොබ් එක කරන එක නයි මාසයක් වැඩ කරන අය මාසෙ ඉවර වුණාම එයාට සැලරි හම් වෙනවා කියලා. එයා හිතලා තමයි එයා වැඩ කරන්නේ. ඒක නැත්තම් කුලි වැඩ කරන එක නෑ වැඩ කරන්නේ මොකටද? එයා වැඩ කරලා හවස පඩි හම් වෙනවා කියලා. ඒ විදිහට තමයි අපි නෙට්වර්ක් කරන්න කට්ටිය, ඔන්ලයින් බිස්නස් කරන්න කට්ටිය ඇයි මහන්සි වෙලා වැඩ කරන්නේ? එයාලට පඩි හම් වෙනවා කියලා. ඒ කියන්නේ විත්ඩ්‍රෝවල් ගන්න පුළුවන් කියලා. විත්ඩ්‍රෝවල් හැමෝම දෙනවද නැද්ද? ගොඩක් කම්පනි අපි විත්ඩ්‍රෝවල් දැම්ම නම් පෙයා 24න් පස්සේ නැත්නම් පෙයා 12න් පස්සේ පෙයා 48න් පස්සේ එහෙම තමයි දෙන්නේ. සමහර කට්ටිය විත්ඩ්‍රෝවල් දෙන්න නැතුව වහලත් යනවා. ඒ නිසා අපි මේ කම්පනි ඇතුළේ ඩිපොසිට් දාන්න කලින් හරි මේ කම්පනි ඇතුළේ අපි ඩිපොසිට් දාන්න කලින් පැකේජ් ඇක්ටිව් කරන්න කලින් අපේ සල්ලි ඇතුළේ අරන් යන්න කලින් අපි සල්ලි මහන්සි වෙලා වැඩ කරපු සල්ලි එළියට ගන්න පුළුවන්ද? විත්ඩ්‍රෝවල් මෙයාලා දෙනවද? කොච්චර වෙලාවෙන් දෙන්නේ? ඒ විස්තර මේක මං කියලා ඊට පස්සේ විස්තර ටික කියනවා. හරි මුලින්ම යමු අපි විත්ඩ්‍රෝවල් එකට. හරිද? ඔයාලා යන්න ඕනේ ඇසට් එකට. ඇසට් එකට ගිහිල්ලා මේක බලනකොට ඔළුව රිදෙනවා. හැබැයි පොඩි විස්තර තමයි මේකෙන් තියෙන්නේ. හරිද? ඇසට් එකට යන්න. ඇසට් එකට ගිහිල්ලා මෙතන බැලන්ස් එක බලන්න දැන් 10ක් තියෙනවා මං ගාව. 20ක් මෙතන තියෙනවා ටෝටල්. මම ෆයිනන්ස් ට්‍රේඩින් එකට 10ක් දාලා දෙනවා. ඒක ඕන වෙලාව මට ගන්න පුළුවන්. අවైలබල් බැලන්ස් 10යි. දැන් මම 10ක් ඔයාලට විත්ඩ්‍රෝ අරන් පෙන්නන්නම්. මිනිමම් විත්ඩ්‍රෝවල් ඩොලර් 2යි. කීයද? ඩොලර් 2යි. ඩොලර් 2ක් තියෙනවා නම් ඔයාලට විත්ඩ්‍රෝවල් ගන්න පුළුවන්. හරි දැන් බලමු විත්ඩ්‍රෝවල් එක ක්ලික් කරමු. අපි මෙතන තියෙන විත්ඩ්‍රෝවල් ක්ලික් කරාමම දැන් මෙතන අහනවා PEP 20ද TRC 20ද. PEP 20 නම් ඩොලර් 2යි මිනිමම්. TRC නම් ඩොලර් 6යි මිනිමම්. ඔයාලට විත්ඩ්‍රෝවල් ගන්න පුළුවන්. කොච්චර වෙලාවෙන් විත්ඩ්‍රෝවල් දෙනවා කියලා අපි බලමු. දැන් මං ගන්නේ PEP 20. හරි PEP 20 ක්ලික් කරමු. PEP 20 ක්ලික් කරාම coin එක USDT ඇඩ්‍රස් ඕන නම් ඔයාලට මෙතන ඇඩ්‍රස් එක දාගන්න පුළුවන්. දැන් බලමු අපි යමු අපේ Binance එකට. මං ගන්නෙ ඔයාලට ඕන වෙලාවට එකට ගන්න පුළුවන්. හැබැයි මං ගන්නෙ මගේ Binance. මෙතන තියෙන USDT බැලන්ස් එක බලන්න බිඳුවයි තියෙන්නේ. මම USDT එක ක්ලික් කරලා ඩිපොසිට් එක ගිහිල්ලා USDT ක්ලික් කරලා network PEP 20 මේක මාක් කරලා තියාගන්න. හරි දැන් කොපි කරා. හරි බැලන්ස් එක දැක්කනේ. දැන් අපි ඇවිල්ලා මෙතන පේස්ට් කරනවා. amount එක මෙතන 10ක් දීලා මිනිමම් ඩොලර් 2යි. එතකොට මම 10ක් දෙන්නම්. එතකොට මෙතන එකක් මාක් කරන්න. mining fees කියලා එකක් තියෙනවා. charity fund කියලා එකක් තියෙනවා. අනිත් එක අපි receive වෙන්නේ amount එක. mining fees කියන ඩොලර් 1යි. අපි මේකට වෙන වීඩියෝ හදලා තියෙනවා. මේ කම්පැනි මොකද්ද, බෑග්ග්‍රවුන්ඩ් මොකද්ද, ඒවා ඩීටේල්ස් ටික වෙනම හදලා තියෙනවා. ඔයාලට ඕන නම් ඒක බලාගන්න. හරිද? මෙයාලා කොහොමද ප්‍රොෆිට් හොයන්නේ, මේ කම්පැනි ඕනර් කවුද, කොහෙද රන් වෙන්නේ, කොහොමද මෙයාලා දෙන්නේ, මේකට රන් වෙන්න පුළුවන්ද, මේක වහලා යනවද, ඒ විස්තර ටික ඔයාලට අනිත් වීඩියෝ එකේ හොයන්න පුළුවන්. මේක අපි දාන්නේ ඔයාලට ෂෝට් වීඩියෝ එකක්. හරිද? ඒ විදිහට මෙතන ඔයාලට බලන්න පුළුවන් charity fund කියන්නේ. charity fund 110යි. ඒ කියන්නේ ඔයා ඩොලර් 100ක් දැම්මාම ඔයාට වෙලට එකට හම් වෙන්නේ ඩොලර් 90යි. ඒ කියන්නේ 110යි charity fund කියන්නේ. charity කියන්නේ මොකද? අම්මා තාත්තා නැතුව ආශ්‍රමම් තියෙන ඒකට උදව් කරනවා. නැත්නම් අසාධාරණ ඒ කියන්නේ ගම් වතුර අර බම්බ්ලස් එහෙම මොනවා හරි රට යනකොට එයාලට උදව්වක් කරනවා. හරි ඒ නිසා තමයි මේ charity fund එක 110ක් හම් වෙන්නේ. එතකොට ඔයාලට balance amount කොච්චර හම් වෙන කියලා මෙතන දාලා තියෙනවා. හරි. දැන් වැඩි කතාවක් නැතුව අපි withdrawal එකට ක්ලික් කරමු. withdrawal එක ක්ලික් කරාම අපිට මෙතන send verification code කියලා තියෙනවා. ඒක ක්ලික් කරා නම් අපි register කරපු email එකට password යනවා. අපි යමු දැන් email එකට ගිහිල්ලා අපි බැලුවා නම් අපි refresh කරනවා. හරි refresh කරාම අන්න ආව OTP BBM sender ඉඳලා අපිට check your verification code කියලා OTP එකක් ඇවිල්ලා තියෙනවා.
දැන් නම්බර එක බලුවා නම් 0.3.55යි. ඒකේ මෙතන දීලා 0.3.55යි මෙතන දීලා කන්ෆර්ම් කරන්න තියෙන්නේ. දැන් බලුවා නම් මෙතන ඔයාගේ බැලන්ස් එක වුණා අයින් වුණා. මෙතන විලාව බලන්න 8:10යි. විලාව කීයද? 8යි විලාවයි AM අපේ ලංකාව විලාව. අද මොන දවස? ඉරිදා. සමහර කම්පැනි ඉරිදා විඩ්‍රෝල් දෙන්නේ නැත්නම් කම්පැනි වහලා සමහර කම්පැනි පෙයා 24ක් ගන්නවා. සමහර කම්පැනි පෙයා 48ක් ගන්නවා. අන්න ආවා විඩ්‍රෝල්. උඩ බලන්න 8:10ට විඩ්‍රෝල් දෙම තප්පර 30ක්වත් නැහැ. තප්පර 30 කියන්නේ විනාඩි භාගයක්වත් නැහැ. උඩට බලන්න අන්න ආවා. USDT deposit processing. ඒ කියන්නේ $8.1. දැන් මට ප්‍රොෆිට් ඇවිල්ලා මගේ Binance එකට. එච්චරයි කරන්න තියෙන්නේ. මේ කම්පැනි තුළ ටීම් එක පොඩ්ඩක් බලන්න ඕන නම් මම ලංකාව එක්කනයි. හරිද? මම ලංකාව එක්කනයි. මම මේක පටන් අරන් දැන් දවස් 5ක් විතර යන්නේ. දැන් මගේ ටීම් එක බලන්න දවස් 5 ඇතුළ 496ට කලින් වැඩියෙන් කට්ටිය ඇවිල්ලා. කාරණා මොකද්ද? මේක දැන් මගේ ටීම් ඉන්දියා, ශ්‍රී ලංකා, කැනඩා, ෆ්‍රාන්ස්, මලේසියා දුවනවා. එයි කාරණාව තමයි මේ කම්පැනි මේ බලන්න උඩ මේ කම්පැනි අරන්න ඩිපොසිට් සක්සස්ෆුල් කියලා මෙසේජ් එකක් ආවා. ඒ නිසා මේ 496 දවස් 5 තුළ එච්චර කට්ටිය ජොයින් වෙන්න කාරණා මොකද? මමද? මගේ ට්‍රස්ට්ද? නැහැ. කම්පැනි ට්‍රස්ට්, කම්පැනි ප්ලෑන්, කම්පැනි කරන්න කට්ටිය කම්පැනි කරන්න වැඩේ. ඒ නිසා තමයි කට්ටිය එච්චර ජොයින් වෙන්නේ. ඒ නිසා ඔයාලා මිස් කරොත් ඔයාලට උදාහරණයක් මම කියන්න ඕනේ. එච්චර සිංහල බෑ. ඉතින් සාමාන්‍ය මට කතා කරන්න පුළුවන් නිසා මම කියන්නම්. දැන් කියමු ඔයාලා පාර යනකොට බ්ලොක් කල් එකක් තියෙනවා. ඒ බ්ලොක් කල් එක අරගෙන කවුරුත් හරි කියනවා මේක ඩයිමන්ඩ් කියලා. මේක ජෙම් ගල් එකක් කියලා. දැන් ඔයාලා ව්‍යාපාරයට ගිහිල්ලා මේක දෙනවා මේක ජෙම් ගල් කියලා. ඊට පස්සේ එයාලා කියනවා නෑ මේක බොරු ගල් කියලා. ඊට පස්සේ ඒක විසි කරනවා. දෙවනි පාරක් එක්කන කියනවා මේක ඩයිමන්ඩ් කල් කියලා වෙන ගල් එකක් කියනවා. ඒකත් ව්‍යාපාරයක් කියනවා මේක බොරු කල් කියලා. ඊට පස්සේ දැන් තුන්වෙනි ඇත්ත ඩයිමන්ඩ් එකක් අතන තියෙනවා. හැබැයි ඔයාලා හිතනවා දැන් මොකද මේක බොරු මේක ඇත්ත නෙමේ මම මේක ට්‍රස්ට් කරන්න බෑ කියලා ඒක විසි කරනවා. ඇත්ත කතාව ඔයා විසි කරොත් ඒක වෙන කවුරුත් හරි අරන් ඒක ඇත්ත ඩයිමන්ඩ් ඒක ඇත්ත ජෙම් ගල් එකක්. ඒ නිසා කවුරුත් හරි ඒක අරන් ගිහිල්ලා ව්‍යාපාරයට දුන්නා නම් අනිවාර්යයෙන්ම යකෝඩිපති. ඔයා මිස් කරොත් ඒක ඩයිමන්ඩ් පුස් වෙනවද? ඩයිමන්ඩ් නැති වෙනවද? නැහැ. ඒක ඔයා මිස් කරොත් වෙන කෙනෙකුවිල්ලා ඒක ව්‍යාපාරයට දීලා කෝඩිපති එනවා. ඒ නිසා මේ ප්‍රොජෙක්ට් ඒ වගේම තමයි කවුරුත් මිස් කරන්න එපා. අනිත් එක මේක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් ටිකක් තියෙනවා. ඒක මෙතන ඔයාලට බලන්න පුළුවන් BBM සෙන්ටර් කියලා. BBM සෙන්ටර් එකට ගියාම මුලින්ම පළවෙනි පැකේජ් එක තියෙන්නේ. ඒක මෙතන ඔයාලට පෙන්වන්නේ මම බයි කරපු නිසා. දැන් බලන්න මෙතන 12.5යි පළවෙනි පැකේජ්. 12.5යි කියන්නේ දවසට ඔයාලට $1ක් earn කරන්න පුළුවන්. ලංකාවට ආපු ගොඩාක් කම්පැනි මන් දන්න විදිහට ක්‍රිප්ටෝ වලින් මට අවුරුදු 7ක් විතර එක්ස්පීරියන්ස් තියෙනවා. ලංකාවට ආපු ගොඩාක් කම්පැනි $100ට ඉන්වෙස්ට් කරලා $100ක් ඉන්වෙස්ට් කරලා දවසට $1ක් දෙන්න එක ලොකු පුදුමයි. ඒ කියන්නේ $100ක් ඩිපොසිට් කරා නම් 0.5යි 0.7යි මේ වගේම තමයි ප්‍රොෆිට් දෙන්නේ. නැත්තම් සමහර කම්පැනි 100ට එකක් දෙනවා. හැබැයි අපේ කම්පැනි මෙතන කීය දෙන්නේ 12මාරට හොඳට මතක තියාගන්න. 12මාරට අපිට කම්පැනි දෙන්නේ දවසට $1යි. එතකොට කොහොමද? දවස් 12ක් යනකොට අපේ කැපිටල් සේෆ්. ඊට පස්සේ යන ඔක්කොම ප්‍රොෆිට්. ඒක විතරයි නෙමෙයි. BBM2 කියලා තියෙනවා. BBM2 එකට කීයද අපි දාන්න ඕනේ 50යි. 50ක් දෙම්ම නම් $2යි. මේක නම් සාමාන්‍ය. මම නම් මේක රෙකමන්ඩ් කරන්නේ 50ක් දාලා දවසට 2ක් earn කරන්න කියලා මං කියන්නේ මේ BBM3. BBM3 කියන්නේ මොකද? මෙතන තියෙන්නේ chance එකක් තමයි ඔයාලා $75ක් දෙම්ම නම් ඔයාලට දවසට earn කරන්න පුළුවන් $6යි. කීයද දාන්න පුළුවන්? $75. පොඩ වෙනස් බලන්න. බලන්න. මෙතන $50ක් දෙම්ම නම් $2ක් earn කරන්න පුළුවන්. හැබැයි මෙතන $75ක් දෙම්ම නම් $6ක් earn කරන්න පුළුවන් මේ තුන්වෙනි පැකේජ් එක. මෙතන මොනවද වෙනස්? කම්පැනි ඇයි මෙහෙම ඩිෆරන්ට් දෙන්නේ කියලා පොඩ්ඩක් හිතුවා නම්
මෙතන තියෙන ඩිෆරන්ට් තමයි කාටවත් මේ පැකේජ් බයි කරන්න පුළුවන්. පළවෙනි අර 12 මාර කාටවත් දාන්න පුළුවන්. හැබැයි මේ BBM3 බයි කරන්න කට්ටි කවුද කියලා දන්නවද? මෙතන කම්පැනි රූල්ස් එකක් තියෙනවා. කවුරුත් හරි 3 දෙනෙක් එයාගේ පල්ලෙ ඕන පැකේජ් එක. ඒ කියන්නේ BBM1 කියන්නේ මිනිමම් පැකේජ්. ඕන පැකේජ් එකෙන් දැන් ඔයා මෙතන ඇවිල්ලා 3 දෙනෙක් ඉන්වයිට් කරයෙන් පස්සේ තමයි මේ පැකේජ් බයි කරන්න පුළුවන්. හැම එක්කනටම බයි කරන්න බෑ. ඔක්කොමට මේක බයි කරන්න බෑ. 3 දෙනෙක් ඉන්වයිට් කරයෙන්. එතකොට තමයි පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා ඉස්සර ඇහුවානේ 50ට දෙකක් දෙනවා 75ට 6ක් දෙනවා කියලා. මේක කම්පැනිට පාඩුයි නෑ. මේක හැබැයි මේක 75ක් දාලා $25ක් තමයි මේකට වැඩි. එතකොට කොහොමද මෙයාලා 6ක් දෙන්න කියලා කියනකොට කම්පැනිට පාඩුයි නැද්ද කියලා අහනකොට පොඩ්ඩක් හිතලා බලන්න. මේ 75යි බයි කරන්න එකනයි $6ක් කම්පැනි දවසට දෙනවා. හැබැයි මෙයා නිකන් ආවනේ. මෙයා 3 දෙනෙක් දාලා තමයි ආවේ. මේ 3 දෙනෙක් ආවෙන් පස්සේ මොකද වෙන්නේ? කම්පැනිට කැපිටල් වැඩි වෙනවා. මේ 3 දෙනාම ඇවිල්ලා නිකන් ඉන්නවද මෙයාලා කටි දානකොට කම්පැනිට ලාභයක් සල්ලි හොයන්න සල්ලි ගොඩක් එන්න විදියට මෙයා හදලා තමයි මෙයා 75 පැකේජ් එක බයි කරන්නේ. ඒ නිසා මෙයාට කම්පැනි $6ක් දවසට දෙන එක කම්පැනිට පාඩුයි නෑ. අනිත් එක මේ පැකේජ් ඔක්කොම ලොක්. හරිද? මේක 220 දෙම්මා නම් ඔයාලට දවසට 9ක් earn කරනවා. මේවා ඔයාලට දැන් බයි කරන්න බෑ. මේකට කම්පැනි රූල්ස් එකක් තියෙනවා. ඒ කියන්නේ කම්පැනි තුල ලක්ෂ 2ක් මෙම්බර්ස් ආවෙන් පස්සේ තමයි මේ පැකේජ් බයි කරන්න පුළුවන්. දැන් හැමෝටම බයි කරන්න පුළුවන් 75 පැකේජ් විතරයි. මොනවා හරි ඩවුට් තියෙනවා නම් අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp group link දෙන්න. හැමෝම join වෙන්න, එකතු වෙන්න, ලොකු ටාගට් එකක් ගහමු. Okay, thank you so much. අනිත් එක ඩිපොසිට් සිස්ටම් එක පොඩ්ඩක් පෙන්නන්නම්. මෙතන රීචාර්ජ් තියෙන්නේ උඩ බලන්න. හෝම් එකට ඇවිල්ලා උඩ බලුවා නම් මෙතන රීචාර්ජ් තියෙන්නේ. රීචාර්ජ් එක ක්ලික් කරන්න. මෙතන USDT තියෙන්නේ. USDT එක ක්ලික් කරන්න. USDT එක ක්ලික් කරාම ඕන කොයින් වලට ඩිපොසිට් කරන්න පුළුවන්. මම රෙකමන්ඩ් කරන්නේ USDT. USDT එක ක්ලික් කරා නම් මෙතන PEP20 එක ක්ලික් කරන්න. එතකොට low fees එතකොට ඒක ක්ලික් කරා නම් මෙතන ඇඩ්‍රස් එනවා. ගොඩක් කටි මේකට කොපි කරලා ඩිපොසිට් කරනවා. ඩිපොසිට් කරලා ඔයාලගේ asset එක බලන්න. මම මුලින් පෙන්වන්නේ ඔයාලට asset එක බලන්න. අතන balance පෙන්වන්නේ නැත්නම් එකලාව ගොඩක් ට්‍රාන්ස්ෆර්මේෂන් යනවනේ. ඒ නිසා panic වෙන්න එපා. මේ කම්පැනි වහලා යන්න කම්පැනි නෙමෙයි. ඔයාලා බෑග්ග්‍රවුන්ඩ් එක බලන්න. ඒකට අපි කම්පැනි විස්තරේ වෙන වීඩියෝ දාන්න. හරිද? හැබැයි මේක පැනික් වෙන්නේ නැතුව මෙතන බලන්න orange පාට click to refresh the balance කියලා තියෙනවා. මේක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. ඩිපොසිට් කරයෙන් පස්සේ මේක අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයාලගේ asset එකට ගිහිල්ලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ balance එක add වෙලා තියෙයි. ඒ නිසා මේක මිස් කරන්න එපා. හැමෝම join වෙන්න. ජය කරමු. Okay, thank you so much.